ඔයාලගේ ජීවිතේ සංඝයා ආදර වැඩිපුරම ආදරය කරන්න ආනන්ද මුනිතුමා. උන්වහන්සේ හරි කරුණාවන්තයි. දුක් තියෙන මිනිස්සු ආනන්ද ස්වාමීන් වහන්සේ දැක්ක ගමන්ම දුක නැති වෙනවා කියලා. ශාක්‍ය බුදුරජාණන් වහන්සේගේ ශාක්‍ය කුලේ රාජකුමාරේ ආනන්දයන් වහන්සේ කරුණාව මෛත්‍රිය වැగిරෙනවා. මිනිස්සු වෙහෙසටපත් කරන්නේ බුදුරජාණන් වහන්සේට ආදරේ දෙනියන්සයි. හවස වත් පිළිවෙත් කළ ආනන්ද යන්න ඔබ මේ විවේක ගන්න කියද්දී දඬු වැට පහන අතට අරගෙන බුදු කුටිය වටේ නවවතාවක් පැදකුණු කරනවා. අනේ දඹදිව ගිහිල්ලා දෙවුරන් වෙහෙරේ ගන්ධ කුටිය වටේ අපිත් දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ ගැන හිත හිතා නවවතාවක් පැදකුණු කළා රාත්‍රියේ. ආනන්ද ස්වාමීන් වහන්සේ ගැන හිත හිතා එක දවසක් නෙවෙයි 5 වසරක් බැරි වෙලාවත් පින්වත් ආනන්ද කියලා මට කතා කළොත් මං ඒ වෙලාවේ නිින්ද ගිහිල්ලා හිටියොත් මට හොඳ නෑ කියලා. හැබැයි 25 වසරටම එක දවසක්වත් කතා කළත් නැතුව 25 වසරේම නවවතාවක් කුටිය පැදකුණු කරලා තියෙනවා. මෙහිම උත්තරමේ කායේ පහළ වෙන්නේ නැහැ. උන්වහන්සේගේ තිබ්බ කරුණාව, දයාව, පිහිට, අසරණයන්ට පිහිට වෙච්ච වාර නින්දා පාස ඒ ආසේ වෙනම එනවා. කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේත් එක වැඩිපුරම සමීප බුදුමුවින් වැඩිපුරම කියවිච්ච නාමය තමයි මොකද්ද? පින්වත් ආනන්ද. බුදුමුවින් පිට වෙලා බුද්ධ මහා පිරිතක් වාගේ බුදුමුවින් පිට වෙච්ච පිරිතක් ශ්‍රී ආනන්ද නාමය. පැහැදිලිද? ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ ওই විදිහට ගොඩාක් මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරලා බුදුරජාණන් වහන්සේටත් 80යි වයස, ආනන්ද ස්වාමීන් වහන්සේටත් 80යි වයස. 80 වෙනි වියේදී බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හරිනකොට මේ මිහි මණ්ඩල කම්පා වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ වැළපොළා. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පිටුපස්සෙම වැඩියා. කුසිනාරාවට වඩින ගමනේ සල්ගස් දෙකක් අතර ආනන්ද ස්වාමීන් වහන්සේ ආසන පැනෙව්වා. බුදුරජාණන් වහන්සේගේ වියෝයෙන් අදහ ගන්න බැරි දුකෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ වැළපොණා. ඒ කුසිනාරාවේ මල්ල රජදරුවන්ගේ උපවර්තන සල්වනේ පිටිපස්සෙන් තිබ්බ පොඩි මණ්ඩපයක්. ඒ මණ්ඩපේ කනුව බදාගෙන අඬනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළා, "කෝ පින්වත් මහණෙනි ආනන්ද, ස්වාමීනි ආනන්දයන් අඬනවා. ආනන්ද තුල ආශ්චර්ය අద్భుත කාරණා 4ක් තියෙනවා පින්වත් මහණෙනි. මේ ආනන්ද මුණ ගැහෙන්න භික්ෂුන් එනවා. ඒ භික්ෂුන් ආනන්දයන් දැක්ක ගමන්ම සතුටටපත් වෙනවා. කතා කරනකොට සතුටටපත් වෙනවා. ඒ අයට ආනන්ද බණ කියනවා. ඒ හාමුදුරුවෝ බණ අහන එක තව අහන්න කැමැත්ත තියෙද්දි ආනන්ද බණ නතර කරනවා. කවදාවත් ආනන්දගෙන් බණ අහලා ඇති කියලා හිතෙන්නේ නැහැ. ඕක ආශ්චර්ය අద్భుත කාරණාවක්. භික්ෂුණීන් වහන්සේලාටත් එහෙමයි. උපාසකයන්ටත් එහෙමයි. උපාසිකාවන්ටත් එහෙමයි. පින්වත් මහණෙනි, ඔය වාගේ ආශ්චර්යයක් තියෙනවා සක්විති රජ කෙනෙකුට. සක්විති රජුරෝ දකිනකොට රජ කුලේ, ගෘහපති කුලේ, බ්‍රාහ්මණ කුලේ ජනපද වැසියන්ට දකින්නකොටම සතුට එනවා, කතා කරනකොට සතුට එනවා. රජුරෝත් කතා කරගෙන ඉන්න ආසාව තියෙද්දි රජුරෝ නැගිටලා යනවා. ගෞතම බුද්ධ ශාසනයේ සක්විති රජ කෙනෙක් වගේ කිව්වා මේ ආනන්ද. ගෞතම බුද්ධ ශාසනයේ අම්මා කිව්වා සාරිපුත්තයන් වහන්සේට. ගෞතම බුද්ධ ශාසනයේ කිරි අම්මා කිව්වා මුගලන් මහ රහතන් වහන්සේට. ගෞතම බුදු සසුනේ
සක්විති රජුරෝ කිව්වා ආනන්ද මහරහතන්. මේ සියලු තනතුරු ලබන්නේ රහත් නොවී සිටියේදී. බුදුරජාණන් වහන්සේ වදාළා ආනන්ද තරම් ප්‍රඥාවෙන් ආනන්දට ප්‍රඥාවට ලං කරන්න පුළුවන් අය ඊටාම සුළු පිරිසක් බුද්ධ ශාසනයේ ඉන්නේ. එච්චර ආනන්ද ප්‍රඥාවන්තයි කියෝ. ආනන්ද යම් ධර්ම කරුණක් විස්තර කළොත් මම විස්තර කරන විදිහටම විස්තර කරනවා කියෝ. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ වදාලා මල්ල රජදරුවන්ට පින්වත් ආනන්ද ඉක්මනට එන්න කියන්න. නැත්තම් එයාලට දුක හිතෙයි පිරිනිවන් පාද්දිනොත් තමන්ගේ උද්‍යානයේ මල්ල රජදරුව ආවේ නැහැ කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ ඔය අඬා ඉන්න ගමන් යනවා ඒකට. ඒ අය අඬාගෙන වැළපීගෙන එනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ අච්චර දුකක් තියෙද්දින් කල්පනා කළා මේ මිනිස්සු පොලිමේ වැඳ වැඳ ගියොත් රෑ එළි වෙනවා. බුදුරජාණන් වහන්සේ වැඳ ගන්න වෙන්නේ නැහැ. ඒ නිසා මම මෙයාලා පෞල් විදියට වඳින්න ඕන කියලා ඔයාලා පෞල් එන්න කියලා පෞල් පිටින් වැඳෙව්වා. එකපාර පෞලක්ම වන්දවනවා. මේ පරියායෙන් මේ උපක්‍රමයෙන් පළවෙනි යාමෙම ආනන්ද ස්වාමීන් වහන්සේ ඔක්කොම වන්දවල ඉවර කළා.